මේ අහන්න ඔයාට සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උගුරේ අමාරුව සයිනසයිටිස් වගේ රෝග තත්ත්ව තියෙනවද? නිතරම වෛරස් ආසාදන වලට ඔයාව ගොදුරු වෙනවද? එහෙනම් මෙන්න මේ ස්වභාවික ඖෂධීය බලගතු බෙහෙත හදාගෙන ඔයා පාවිච්චි කරලා බලන්නකෝ. සෙම ආශ්‍රිත රෝග සියල්ලම සුව කරගන්න පුළුවන් කියලා ඔයාටම තේරෙයි. මේ සඳහා අවශ්‍ය වෙනවා පිරිසිදු මී පැණි, ඒ වගේම ඕන වෙනවා කුරුඳු පවුඩර් එක. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ විදිහට වියලි කහ ස්වල්පයක් සහ අනිවාර්යයෙන්ම කහ එකතු කරන නම් ගම්මිරිස් ඕනෙමයි. මේ ටික තමයි බෙහෙත හදාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ මිශ්‍රණය හදාගන්න කුරුඳු කුඩු තේ හැඳි 2ක ප්‍රමාණයක්, කහ තේ හැඳි 1ක ප්‍රමාණයක්, ගම්මිරිස් තේ හැඳි කාලක ප්‍රමාණයක් සහ මී පැණි මේස හැඳි 8ක ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මිශ්‍රණය හදාගන්නේ. මී පැණි, කුරුඳු, කහ සහ ගම්මිරිස් කියන්නේ අපේ මුළුතැන්ගේ තියෙන තාමත් බල සම්පන්න ඖෂධීය ගුණ පිරි කුළුබඩු මිශ්‍රණයක්. ඉතින් මේ හතර එකතු වුණාම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. සෙමාශ්‍රිත ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න, ඉදිමුම් සහ වේදනා නාශක ගුණ තියෙනවා. ඒ වගේම බර අඩු කරගන්න, පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න, හෘද සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි. මෙන්න මේ විදිහට ඖෂධීය මේ පේස්ට් එක හදාගෙන මං අද කියන විදිහට පාවිච්චි කරනවා නම් සෞඛ්‍යමය වාසි රැසක් මොකට ලබා ගන්න පුළුවන්. මේක ලෝකේ පුරාම ගෝල්ඩන් පේස්ට් එක රන්වන් මිශ්‍රණය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට හදලා ඉවර වෙලා ඔයාලට ෆ්‍රිජ් එකේ මේක තියාගන්න පුළුවන් සති දෙකක්. එළිය තියෙනවා නම් කාමර උෂ්ණත්වයේ තියෙනවා නම් සතියයි තියාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් නම් ඒ වෙලාවට අවශ්‍ය වෙලාවට ඒක තමයි වඩාත්ම සුදුසු කියලා මම හිතන්නේ. මේ විදිහට හදාගෙන තියාගන්න නැතුව ඕන වෙලාවට හදාගෙන පාවිච්චි කරා නම් ගොඩක් හොඳයි. මේ ගෝල්ඩන් පේස්ට් එක ඔයාලට තේ හැඳි 1ක ප්‍රමාණයක් කෙලින්ම ආහාරයට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මද උණුසුම් වතුරට දෙහි පෙත්තක් හරි ලෙමන් පෙත්තක් හරි දාලා ඒක පානය කරන්න. එතකොට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් හිස් බඩට මේක බොන්න. එහෙමත් නැත්නම් රාත්‍රී නිින්දට කලින් බිව්වත් කමක් නැහැ. කැමරට පස්සේ බොනවා නම් ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ බර අඩු කරගන්නත්. ඉතින් මේ ගෝල්ඩන් පේස්ට් එක ඔයාගේ කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව සෙම ආශ්‍රිතව රෝග වලින් පීඩා විඳින ඔයාගේ යාළුවටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක සේව් කරලා තියාගත්තොත් ඔන්න ඔයාලට වීඩියෝ එක හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා සේව් කරලා තියාගන්න. ඉතින් නිරෝගීව ඉන්න, සුවපත් වෙන්න, හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්න.